අයිබෝවන් යාළුවනේ මම අද ඕනම කෑමක් YouTube channel එක තුලින් ඔයාලට කියලා දෙන්න හදන්නේ කප් කේක් කොහොමද හදාගන්නේ කියලා. මගේ ළඟ නම් පොඩි තැටියක් තියෙන්නේ. මේකේ 6ක් දාන්න පුළුවන්. මම මෙතන අරන් තියෙනවා බටර් ග්‍රෑම් 125ක්, බිත්තර ග්‍රෑම් 125ක්, කිරි පිටි කිරි සීනි ග්‍රෑම් 125ක්, පාන් පිටි ග්‍රෑම් 125ක්, වැනිලා තේ හැන්දා, बेकिंग पाउडर තේ හැන්දා කොයි ටික තමයි අපිට ඕනි කරන්නේ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඔයාලට මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේක බටර් ටික ෆ්‍රිජ් එකේ තිබුණා නම් ටික වෙලාවක් එළිය තියලා දී වුණාට පස්සේ අරගන්න. බිත්තරත් එහෙමයි. බිත්තරත් පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ තියෙන හින්දා මේ එළියේ ටිකක් වෙලාවක් තියලා තමයි අපි මේක හදාගන්න ඕනේ. නැත්නම් වතුර ගතිය වගේ දී වෙලා යන්න බලනවා. අපි බලමු කොහොමද මේක දැන් හදාගන්නේ කියලා. මම මුලින්ම බටර් ටික භාජනයට එකතු කරගන්නවා. අපි මේක ටිකක් බීට් කරගමු. මම දැන් මේකට ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් මම ගත්ත බිත්තර දෙකෙන් මේකට එකක් එකතු කරගන්නවා. දැන් මම අනිත් බිත්තරෙන් මේකට එකතු කරගන්නවා. පාන් පිටි 125ට බේකින් පවුඩර් මෙච්චරක් විතර එකතු කරගන්න යාලා. මම දැන් මේකට පාන් පිටි ටිකක් එකතු කරලා අලා ගන්නවා. මම දැන් මේක මෙහෙම කවලම් කරගන්න. දැන් අපි මේක පැත්තකට හොඳින් කවලම් කරගන්නවා. දැන් මම මේකට මං ගත්ත කිරි පිටි වලින් පොඩි ටිකක් සාමාන්‍ය එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්න ඕනේ නැහැ. ඔය ප්‍රමාණය එකතු කරගත්තන් ඇති. දැන් මම මේකට වැන්න ටිකක් එකතු කරගන්නවා.
හදාගත්ත මිශ්‍රණය හැන්දකින් මේවට දාගන්නවා. ඔයාලා මේවට අයිසින් උඩට දානවා නම් මේකෙන් භාගයක් වගේ වෙන්න දාන්න. අයිසින් දාගන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මේ මම දාන ප්‍රමාණයට දාගන්න. මම oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්තා. අනම අපේ කේක් එක දාගත්ත එකට දාලා අපි මේක 180ට විනාඩි 30ක් බේක් කරගන්න ඕනේ. මේ යාළුවනේ කප් කේක් එක හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් මම ඒක එළියට ගන්න හදන්නේ. මේ විදිහට යාළුවනේ ඔයාලත් ගෙදරදී කප් කේක් හදන්න. ඔනේ යාළුවනේ මම දැන් කප් කේක් ටික හදාන් ඉවරයි. ඔයාලත් මේ වගේ ගෙදරදී හදලා බලන්න. මගේ ඕනම කෑමක් YouTube channel එක බලන්න පළවෙනි වතාව නම් YouTube channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.